ඒ කුඹුර වල තියෙන ගොයම් ටික කපලා මේ කමතට ගෙනල්ලා තමයි කමත ඇතුලේ ඒ ගොයම් ගහෙන් වී ටික වෙන් කරලා ගන්න. හරිද? එතකොට මේ අපි හදලා තියෙන්නේ කමතක්. කමත හදන්න දැන් මේක ගොඩාක් ලොකු වෙන්න ඕන මීට වඩා. අපි හදලා තියෙන්නේ මේ ඔයාලට මේක පෙන්වන්න. දැන් පේනව නේද පුතේ මෙතන මැද වලක් තියෙනවා. පේනව නේද? මෙන්න මේකට කියන්නේ පුතේ අරක් වල කියලා. කමත අපි දෙවියන්ට බාර කරනවා. මේ තියෙන්නේ අරක් වල. අරක් වලේ අපි තියනවා පුතේ මෙන්න මේ බෙල්ලේ. පේනව නේද? අපි මේකට කියනවා මේ තියෙන නිසා මේකට කැට බෙල්ලා කියලා කියනවා. හරිද? මේ තියෙන්නේ බෙල්ලෙක්. මෙයාලා කොහෙද ඉන්නේ? මුහුදේ ඉන්නේ. මේක ඇතුලේ ඉන්නවා ලස්සන සතෙක්. එයා මරුණාට පස්සේ තමයි මේක උඩට එන්නේ. හරිද? දැන් 4 වසරේ පොතේ තියෙනවා මේක ගැන. ඊළඟට පොතේ අපි පොල් ගෙඩියක් තියෙනවා. හරිද? පොල් ගෙඩියක් තියෙනවා. ඊට පස්සේ බුලත් සහ පුවක් තියෙනවා. මෙතෙන්ට අඩුයි පුතේ. හඳුන් පූර්ව මෙතෙන්ට අඩුයි. හරිද? ඒක අපිට හොයාගන්න බැරි වුණා. ඊළඟට මෙන්න මේ අරක්වල ආරක්ෂා කරන්න අපි මේකට ලෝහ කොටසක් තියෙනවා. යකඩයක් තියෙනවා. මේ හැමෝටම මේ තියලා තියෙන්නේ යකඩ ඇණයක්. හරිද? ලෝහ කොටසක් තියෙනවා. ඊට පස්සේ මේ අරක්වල හරි. මේ අරක්වල මේක වෙන් වෙන්නේ හරිද? මේක වෙන් වෙන්නේ දෙවියන්ට. දැන් අර අරක්වලේ මේ බුලත් තියලා අපි බුලත් හතක් තියලා තියෙනවා. අපි දන්නවා මේ බුලත් පොළය අපිට කියනවා පුතේ අපේ පැරණි චාරිත්‍රයක් තියෙනවා. මේ බුලත් අපිට ගෙනල්ලා දුන්නේ අපේ ලෝකෙන් නෙමෙයි නාග ලෝකෙන් තමයි අපිට මේ බුලත් මෙහෙට අරගෙන ආවේ. නාග ලෝකෙන් තමයි අරගෙන ආවේ. එතකොට මේ බුලත් පොල් මේ බෙල්ලකින් සංකේතවත් කරන්නේ මේ අරක් වලට මේ ටික තියලා අපි ගොයම් කපලා මෙතනට ගෙනල්ලා මේ ගොයම් ඔක්කොම පාගලා අපි ගොයම් පෑගුවා මේකට කියනවා බැත කියලා. මේ තියෙන්නේ මැඩුහන්. කමත් භාෂාවෙන් කියනකොට මේ තියෙන්නේ මැඩුහන්. එතකොට මේ සියලුම දේවල් ආරක්ෂා කරලා දුන්නට වැඩ කරන අය පරිස්සම් කරලා දුන්නට මේ හැම දෙයකම දෙවියන් වෙනුවෙන් තමයි මෙන්න මේ ටික කරන්නේ. ඊළඟට මෙන්නම අපි මෙතන එල්ලලා තියෙනවා මේවට කියනවා පුතේ නික කොළ. ඇත්තටම මේකට කියන්නේ තෙලබෝ. ඊළඟට කළු නික මිටියක් අරගෙන මේක එල්ලනවා සියලුම වෘක්ෂ දේවතාවුන්ට මේ උපහාරය කරන්න. ඊට පස්සේ අපි වී ටික අරගෙන අපි ඒකට කියනවා මැඩුහන් අයින් කළා බැත ටික මනින්නේ මෙන්න මේකෙන්. හරිද? බැත ටික මනින්නේ මෙන්න මේකෙන්. අපිට එක එක පළාත්වල වෙන වෙන දේවල් පාවිච්චි කරනවා. බුසල් භාගය, කුරුණිය අපි එහෙම පාවිච්චි කරනවා. සිංහල ක්‍රමය අනුව අපි හාල් මිටක් ගත්තොත් කියන්නේ මිටි 3ක් අරගෙන දැම්මාම හුඬු එකයි, හුඬු 3ක් අරගෙන දැම්මාම සේරු එකයි, සේරු 3ක් දැම්මාම ලාස් එකයි, ලාස් 3ක් දැම්මාම බෙර එකයි, බෙර 3ක් පෑල් එක හොමෝම කියලා තමයි සිංහල ක්‍රමය අනුව අපි මැනගන්නේ. ඊට පස්සේ පුතේ අපිට මෙන්න මේ ගොවිතැනට උදව් කරපු අපි මෙයාට කියනවා පෝරු ලෑල්ල. අපි මේකට කියනවා ගොයි ලෑල්ල කියලා. එතකොට මෙන්න මේ ආයුධ ඊළඟට මෙන්න මේ ආයුධය කුණු ගහ මේකෙන් තමයි මේ මැඩුහන් අවුස්සන්නේ. මේක පාවිච්චි කරන්නේ මේ මැඩුහන් මෙහෙම අවුස්සලා මෙහෙම දාන්න තමයි මේක අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මෙන්න මේ ආයුධ ටික කුල්ලෙන් තමයි පොලන්නේ. කමත් භාෂාවෙන් මේකට කියන්නේ පොලන්නාව. මේ තියෙන්නේ දෑකැත්ත ගොයම් කපන. මේක ඇත්තටම කමතේ තියන්නේ නෑ. ඔයාලට පෙන්නන්න ගෙනාවේ දෑකැත්ත. මේකට කියන්නේ ලියන්නාව. කමත් භාෂාවෙන් කියන්නේ ලියන්නාව. වංගෙඩියට කියන්නේ කොටන්නාව. ඒ විදිහට අපි කමත් භාෂාවේදී මේවට වෙන වෙන නම් කියනවා. හරිද? එතකොට මේ තියෙන්නේ කුල්ලට කියන්නේ පොලන්නාව. මොකද කරන්නේ? මේ වී ටික අරගෙන එකට කියනවා බැත කියලා. ඒ බැත පාහිනවා කියනවා. ඒ කියන්නේ බොල් වී හොඳ වී වලින් වෙන් කරන්න. පොලන්නත් පුළුවන්, හුලං කරන්නත් පුළුවන්. මෙන්න මේ දෙකටම මේ කුල්ල පාවිච්චි කරනවා. මේකට කියනවා තවත් නමක් යතුර කියලා. කුල්ලට කියනවා කමත් භාෂාවෙන් තවත් නමක් යතුර කියලාත් කියනවා. එක එක ප්‍රදේශවලට එක එක භාෂාවන් තියෙනවා. ඊට පස්සේ මේ කමත
මේ කමතේ මෙන්න මේක තමයි සීමාව. මේක ඇතුලේ කවුද මේ ගොයම් පාගන්නේ? කවුද පාගන්නේ? ගවයෝ තමයි එන්නේ. අපි එයාලට කියනවා අම්බරුව කියලා. 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා තමයි මේ වටේට මේ ටික මෙහෙට දැම්මහම මේ ටික මෙහෙට දැම්මහම මෙහෙම දානවා. දාලා මේක උඩ මේ 5 දෙනා යනවා. උඩම ඉන්නේ මුදුනා කොළමුත්තා කලාතයා මට්ටයා කිරි කවඩිය කියලා කියනවා. කොනේම ඉන්නේ අලුත් ගවයෙක්. මෙතන ඉන්නේ පෙළ හදාගෙන යන්න පළපුරුදුගෙන අයාට කියනවා මුදුනා කියලා. ඒ නම් වලින් තමයි කියන්නේ. ඊට පස්සේ මේක දක්කගෙන යනවා. කෙවිටෙන් තමයි කෙවිටෙන් ගහන්නේ නැහැ. දක්කගෙන යනවා. ඊට පස්සේ මේ මැඬුහන් ටික මොකද කරන්නේ? මෙන්න මේ උකුණු ගහ අරගෙන අපි මෙහෙට අයින් කරලා දානවා. ඊට පස්සේ බැරි වෙලා හරි දැන් ඔන්න මේ ගවය වටේට යනවා. එයාලා මොකද කරන්නේ? හිටපු ගමන් ගොම දානවා. දැන් මොකද කරන්න ඕනේ? ගොම ටික වැටෙනවා මේ වී ගොඩ උඩට. වැටෙන්න මොකද කරන්නේ? ඔන්න ඔයාලා වගේ පොඩි ළමයි තියාගෙන ඉන්නවා. රෑ වෙලා තමයි මේ වැඩේ කරන්නේ. මෙන්න මේ විදියට පිදුරු හරි කැන්ද කොළ හරි අරගෙන මෙහෙම හදාගෙන ඉන්නවා. හරකා ගොම දානකොට අපි ඉක්මනට මොකද කරන්න ඕනේ? මේකට ගන්න ඕනේ. එයාට බිම දාන්න නොදී. මේකට කියනවා ගොම්පස් අල්ලනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔය අවුරුදු 10 12 ළමයි තමයි මේකට තියාගෙන ඉන්නේ. හරියට බලාගෙන ඉන්න ඕනේ නැත්තම් ගොම ටික වී උඩට වැටුනොත් වී ටික නරක් වෙනවා. එහෙමනම් පුතේ මේ තියෙන්නේ කමත. මේ මෙතන කපලා තියෙනවා. මේකට කියන්නේ බැස්ම කියලා. බැරි වෙලා හරි ඊයේ වගේ දවසක කමතේ මැඩුහන් ගොයම් ටික ගොඩ ගහලා තියෙනකොට වැස්සොත් මොකද වෙන්නේ? දවස් 3ක් 4ක් වැස්සොත් අනිවාර්යයෙන් වී පැලවෙනවා. ඒ පැලවෙන්න නොදී මේකේ එන වතුර ටික බහැලා යන්න තමයි මෙන්න මේ බැස්ම තියෙන්නේ. මේකට කියන්නේ බැස්ම කියලා. තේරුණාද? ඔයාලත් බලන්න ගමේ කොහේ හරි ගොයම් කපනකොට ගිහිල්ලා මේ වතේ ගහුණාම මොකද වෙන්නේ? කසනවා. ඒ වුණාට මේ උඩ තියෙනව නම් ගිහිල්ලා සෙල්ලම් කරන්න. ඒ හැමදේම කරන්න. හොඳයි පුතේ. එහෙමනම් අපි අලුත් අවුරුදු උදාව වෙනුවෙන් කිරි ඉතිරවීමේ චාරිත්‍රය දැන් සිද්ධ කරන්න යන්නේ. කිරි උතුරෝලා මේ විශ්වයට එහෙම නැත්නම් අපේ තියෙනවා පොළොව මාතාවට අපි කියනවා හැම දෙයකම අපි ගස් වලට වඳිනවා, ගල් වලට වඳිනවා. මේ හැම දෙයක්ම කරගෙන ඉඳලා අවසානයේදී මොකද උනේ? අපි බෞද්ධ ආගමිකයන් බවට පත් වුණා. බෞද්ධ ආගමික සිරිත් අනුව කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිද්ධ කරන්නට අපේ විදුහල්පතිතුමියට ගෞරවණීයව ආරාධනා කරනවා. සංවිධායක මණ්ඩලයේ කීප දෙනෙක් ලං වෙලා මේ අවස්ථාව සාර්ථක කර ගැනීමට එතුමියට උදව් වෙන්න. එහෙමනම් සඳුන් කපුරු දැල්වලා සුබ මොහොතින් කිරි ඉතිරවීමේ මංගල්‍ය මේ මොහොතේ ආරම්භ වෙනවා.
කිරීම කියන චාරිත්‍රයේදී මුල් තැන හිමි වෙන්නේ අපේ නිවසේ ගෘහ මූලිකයට එහෙම නැත්නම් ආදරණීය පියාණන්ට තමයි එම කටයුත්තේ මූලිකත්වයේ හිමි වෙන්නේ. එතුමා මුළු මහත් අවුරුද්දක් පුරාම ඔබ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කිරි ඉතිරිවීමට ඉතාමත්ම ආසන්නයි. මේ කිරි ඉතිරිවීමෙන් අනතුරුව සිදු කරනු ලබන්නේ කැවිලි සාදා ගැනීම, විශේෂයෙන්ම මුංගට කව්පි ආදී ධාන්‍ය වර්ග මිශ්‍ර කරමින් සුදු සහල් උපයෝගී කර ගැනීමෙන් කිරිබතක් සහ අවශ්‍ය කරන කැවිලි වර්ග පිළියෙල කර ගැනීම මැනවි යනුවෙන් තමයි ජ්‍යොතිෂය සඳහන් වෙන්නේ. පාරකුත් මේ කට්ට කෑව දරුවෝ. මහින්ද මහින්ද වාසනාවන් වාසනාවන් එහෙමනම් මෙන්න පුතේ කිරිමුට්ටුව ගිහිල්ලා අපේ විද්‍යාලයට සෞභාග්‍ය උදා වුණු